යුද්ධේ තියෙන රටවල් දෙක මොකද්ද? ඉරානය, ඊශ්‍රායලය. ඇයි යුද්ධය ඇති වුනේ? මොනවා හරි එහා පැත්තේ එක්කෙනෙක්ගේ කෙල්ලක් මේ පැත්තේ කොල්ලෙක් උස්සන් ගිහලා එහෙම අපි තමයි පන්තියක ඒ වගේ දෙයකට ගහගෙන මරා ගන්න යන්නේ. නියුක්ලියර් එහෙම නැත්නම් න්‍යෂ්ටික අවි ඉරානය නිපදවනවා කියන එකට නිශ්චිත තොරතුරු ඇවිල්ලා හෝ සැක සහිතව ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කරා. ඉරානයේ අඩි 1000 ගානක් යට මේ න්‍යෂ්ටික අවි නිපදවන බවට ඊශ්‍රායලයට සමහර තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඔය දෙකෙන් තාක්ෂණයේ දියුණු මොන රටේද? ඊශ්‍රායලය. ඊශ්‍රායලය ඔබ දන්නවා ඇති අහසට උඩින් අහස කියන අපිට පේන තරමට වර්චුවල් විදිහට වෙනම තට්ටුවක් ලෑස්ති කරලා තියෙනවා. එන මිසයිල වගේව එතනින්ම වළක්වලා යන්න. ඒකට යටිනුත් ප්‍රහාර එල්ල කරනවා ඉරානය. මේ යුද්ධෙත් එක්ක ඊශ්‍රායලයේ ලක්ෂ 3ක මිනිස්සු මැරිලා එහෙම නැත්නම් අතුරුදහන් වෙලා කියලා අය නිවේදනය කරනවා. ඉරානෙත් එහෙම වෙන්න ඇති. නමුත් ඉරානය කියන රටේ නායකයා හැමදාමත් යුද්ධෙටම උපන් නායකයෙක්. ඒගොල්ලන්ගේ නිකන් කෑවේ නෑ වගේ යුද්ධයක් ඇති වුණ නැති වුණා. ඉරාන ඉරාක වගේ යුද්ධ ගොඩක් තිබුණා. වැදගත්ම දේ G7 කියන්නේ ලෝකේ තියෙන බලගතුම රාජ්‍යයන් 7 සංවිධානය. මේක පහුගිය අවුරුද්දක් වෙනකල් G8 තිබ්බේ. G8 එකෙන් එකක් අයින් වුණා. රුසියාව අයින් කරා මේ රුසියන් යුක්‍රේන යුද්ධයේ හින්දා. මේ 7ම ඊශ්‍රායලයට තමයි වක්‍ර උදව් කරන්නේ. ඒ වගේම ඉරානයටත් උදව් කරන මැද පෙරදිග මුස්ලිම් වරුන්ගේ රාජ්‍යයන් සහ අනිත් පැත්තෙන් පුටින් රුසියාවේ ඉන්නවා. අනිත් පැත්තෙන් චීනෙත් නැව් ටික නවත්තගෙන ඉන්නවා කියන ආරංචි තියෙනවා. හැබැයි ඇමරිකාව බලගත්ු විදිහට හැමදාමත් ඉරාන මුහුදේ එයාගේ යුද නැව් නවත්තන් ඉන්නවා. ඇමරිකාවටත් ඉරානේ තර්ජනයක් කරා කාලයක් වැඩි දඟලන්න එපා. මම එක බොත්තමයි ඉරානයේ ඉඳලා ඔබන්නේ බඩුවේ උඹලගේ රටට ලෑස්ති වෙලා ඉඳපන් කියලා. මේ ඔක්කොමත් එක තියෙන ගැටලුව තමයි ප්‍රවාහන ගැටලුවක් තියෙනවා. දැන් ඔන්න ඉරානයයි ඊශ්‍රායලයයි කියන රටවල් දෙකේ අහස වහලා තියෙනවා. ඒ දෙක මැදින් ගුවන් යාන යන්න බෑ ලෝකෙ කිසිම ගුවන් යානයක. නමුත් මේ යුද්ධයේ එතික්ස් නැති විදිහට පේනවා අපට. ආචාර ධර්ම නැහැ. ඉස්පිරිතාලයකට ගහලා. සාමාන්‍ය යුද්ධයක තියෙනවා නීති, රීති. ඉස්පිරිතාල වලට ගහන්නේ නැහැ යුද්ධයකදී. පාසල් වලට ගහන්නේ නැහැ. මරණයක් වෙන තැනකට ඇවිල්ලා තව එකෙක් මරලා යන්නේ නැහැ. ඒක තමයි නීති. ඒවත් උල්ලංඝනය වෙගෙන යනවා. අහස නම් ප්‍රශ්නයක් නැහැ වහන්න පුළුවන්. වෙන තැනකින් දාලා යන්න පුළුවන්. නමුත් ගෑස් සහ තෙල් වලට ප්‍රබලම රාජ්‍යයන් තමයි මැද පෙරදිග. ඉරානයේ ප්‍රබල රාජ්‍යයක්. එතන තියෙන හෝමෝස් කියලා මන් සංදියක්. එතන තමයි මේ ප්‍රවාහනයේ තීරණාත්මක සාධකය. අනිත් පැත්තෙන් රතු මුහුද සහ සූවස් සැලෙන් තමයි මේ තෙල් ප්‍රවාහනය කරන්නේ. ගුවනින් නම් එහෙම මෙහෙන් දාලා යන්න පුළුවන්. හැබැයි ඔය ඇල මාර්ග මුහුදු මාර්ග නැති වුණොත් තෙල් ප්‍රවාහනය කරලා ඉවරයි. එහෙම වුණොත් තෙල් ප්‍රවාහනය කරන්න වෙන්නේ අප්‍රිකාව වටේ තමයි නැව් ගිහිල්ලා යන්නේ. එහෙම වුණොත් විශාල වියදමක් යනවා විතරක් නෙමෙයි. ඊපෙද රක්ෂණ සමාගම් කියලා තිබ්බා. ඒ ප්‍රදේශයෙන් රවුමේ යනවා නම් නැව් අපිට රක්ෂණ වාරිකේ වැඩි කරන්න ඕනේ. ඇයි අවදානම වැඩිනේ? මුහුදු මංකොල්ල හානි වෙන්න පුළුවන්. රවුම වැඩි ඒවා.